ඉතාම් වැදගත්. අපේ හිත ප්‍රධානම් වශයෙන් ගත්තු අපේ විඤ්ඥාන පිහිටල තියෙන කුසල මූලයන් තුළ නෙමෙයි. අකුසල මූලයන් තුළ. එතකොට අකුසල මූලයන්ගේ පිහිටපු හිත හැම වෙලාම ඇදෙන්නේ අකුසල් පැත්තටමයි. ඒක මේ වගේ දැන් පල්ලෙහාට ගලාගෙන යන්න පහලට නං ගඟ පල්ලෙහාට පීනගන්න ලොකු උත්සාහයක් ඕනෑ ඉබේ මැදි ලෑනවන අර වතුර පාරත් එක්කන. ඒ වගේ හිත කෙලෙස්වල පිහිටපු හිත රාගයට දවේශයට වෛරයට ඉරිසියාවට ඒ පැත්තට ඉබේ මැදිල යනවා. ඒකට අමුතු උත්සාහයක් ඇති කරගන්න ඕන්නෑ. හැබැයි උඩුගම් බලායනවා වගේ ගමනක් ඒක බුදු හාමුදුරු පෙන්න්නපු වචන පටි සෝතගාමි උඩුගම් බලායන ගමන. එතකොට අපි ගගේ උඩ අතට පීනන්න නම් දිය පහර කපාගෙන පීරන්න නම් අපිට උත්සාහය වීරිය නුවන ලොකු වීරයක් දාන්න ඕනේ. අන්න ඒ වගේ අපේ හිත කුසල් පැත්තට හරවන්න අකුසල මූලයන්ගේ පිහිටපු හිතක් කුසල් පැත්තට හරෝනවා කියන්නේ අනි පැත්තට යන්න තියෙන ගමන. රාගේ පැත්තට ඇදෙන හිත වීතරාගී කරන්න ඕනේ. දවේශයට ඇදෙන හිත අපි මෛත්‍රය පැත්තට හරවන්න ඕන. ඉරිසියාවටම හිත ඇදෙන අපි මුදිතාවට හරවන්න ඕන. ලේසි නෑ හිත විසිරෙන හිත එකං කරන්න දඟලන අපි සම්පූර්ණ අනි පැත්තර උඩුගම් බලායන ගමන. ති අන්න ඒ නිසා ඕකම තමයි එදිනිදා ජීවිත්‍ය තුළ මිනිස්සු හිත නිවන කතාවක්. එක්කෝ දහම් වැඩ සටහනක් බණක් අහන්න. ඒ වැඩ සටහනකට වඩා ඔබ බලන්න මිනිස්සු කොච්චර හිත ඇදිලා යන්නේ කුණු කතාවක්. එක්කො කුණු ගොඩක් කාට හරි බනින එකක් වෛරයක් ඊළඟට පවුල් ප්‍රශ්නයක් සමාජ ප්‍රශ්නයක් ඒවට තමයි මිනිස්සුන්ගේ හිත ඇදිලෑන් එකැන තමන්ගෙත් දවේශය රාගය ඇවිස්සෙනවා. දැන් බලන්න සමහල්ලාට තමන් ඒවා බලල කරන්නේ බැනබැන ඉන්න එක ටෙලිනාටයක් ගැන හිතන් ඒ ටෙලිනාට්‍යයක් තුළ ටික වෙලාවක් යනකොට තමන් දන්නේ තමන් මේ ටෙලිනාට්‍යයක් බලන්න කියලා. තමන් ඒකේ චරිත තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන් ඒක ආරෝපණය කරගෙන තමන් ඒක ඇතුළි ජීවත්වෙනවා. ඒක ඇතුළේ සමහර වෙලාවට හොඳ වැඩි හොම වෙලා එහෙම සමහර අර බලන ගමනුත් ඒක නිකන් කියෝනු. සමහරු ඒක තියෙන අවස්ථාවන් මේවත් එක්ක තමයි ජීවත්වෙන්නේ. දැන් ඒ ටෙලිනාට්‍යයක් අවසන් කරන හැටි ඔබ හිතන්න එකැන් මිනිස්සුන්ගේ මේ ආකර්ශණය රඳවා ගැනීම පිණි සමහරලාවට එක්කෝ මොනොහරි අපි නිකං උදාහරණයක් ගම එක්කො රණ්ඩුවක් මේ රණ්ඩුව තුළ පොළු පාරක් ගහන්න ලෑස්ති වෙනකොට පොල්ල අතට ගන්නකොටම තමයි කොටස අවසානයි හෙට. එතකොට දැම් රෑ එල්ලි වෙනකම් පොළු පාර ගහයිද නැද්ද වදීද මැරෙයිද දැම් පහෝදා මේක ඉතිරි කොටස පටන් ගන්නකං ඒක මනසේ වැඩ කරන්න ඊට පස්ස ඒක. ඒ නිසා මේ මනුස්්‍යයන්ගේ මනස තුළ ඔබ දකින්න ඇති පසුගේ දවස්වල ලංකාව මං හිතන්න එක ප්‍රදේශයක කුරුණෑගලද මන්දමට හරියට මතකනෑ. ඒ ගේම් එකක් නිසා ඒකට ඇබ්බැහි වෙච්ච දරුවෙක් සීදි විහානි කරගත්ත. එතකොට පිදැක් අන්තර්ජාලයේ ඒ අන්තර්ජාලයේ ඒ ගේම් එක තුළයින් ඔහුට අන කිරීමක් කරා කියලා ඕගේ ජීවිතය නැති කර ඔහුට තට්ටුවකින්න කොද පැනලා. එතකොට අපිට පේනවා කෙනෙක් මේවට ඇබ්බැහිවීම තුළ තමන්ගේ විනාසය තුළ තමන් දන්නෙම නෑ ක්‍රීඩාවක් වේවා දැම් බලන්න ඉස්සර මිනිස්සු සමහරු කාටුම් බැලුවනේ ඒ තුළ පවා දැමලන් අපි පුංචි කාලි බලපු සමහර කාටුන් තියෙන එතකොට ඒවැ යම් අර්ථයක් තියෙනවා කරුණාව එතකොට ඒවැ දයාව එතකොට රැක බලා ගැනීම මේ සත්තු ගැන අනුකම්පාවක් දක්වන හැටි. එතකොට මේ වගේ දේවල් එක යම් අර්ථයක් එක්ක තමයි කෙනෙක් දෙයක් බැලුවේ. අද දරුව බලන්න බොහෝ වෙලාවට ඒක වෙන පැත්තකට ගිහිල්ලා. ගේම් එකක් ගැහුවත් වෙඩි තියාගන්නේවා බෝම්බ ගහනව මරාගන්නේවා ලේ. එතකොට මේ වගේ දේවල් තමයි පුංචි කාලෙඉද මනසකට දරුවන්ගේ පුරුදු කරන්න. නොදැනීම ඒ දරුවගේ මනස අර මිනි මරන්න වෙඩි තියන්න බෝම්භ ගහගෙන කුඩ්ඩු කරගෙන ඒක තමයි ගේම් එක එයා ඉස්සරහට යන්න ටික වෙලාවක් යනකොට තමන් ඒ ගේම් එක ඉන්නවා. තමන් තමයි මේක කරන්න කියන හැඟී මෙයාගේ මනසට දෙනවා. ති ඒ නිසා ටෙලිනාට්‍යයක් තුළින් වේවා චිත්‍රපටයක් තුළින් වේවා මිනිස්සුන්ගේ රාග දවේශ මොහ අවුස්සන්නත් පුළුවන්. හොඳ පිටපත් තුළින් මිනිස්සුන්ගේ කෙලෙස් සංසිඳවන්නත් පුළුවන්. ඒ නිසා ඔබ බලන්න දැන් ඉස්සර මිනිස්සු දැන් අදනං අහන්නවත් නැයිස්සර පන්සල්වල වේවා වෙසක් වේවා පොසොන් වේවා ඉඳහිට එවැනි අවස්ථාවල ගමේ මිනිස්සු එකත් වෙලා සමට වෙස් අන්තර දැක්මනේ
එක්කෝ වේදිකා නාට්‍යයක් හැටියට හරි පන්සලේ වෙස්සන්තර ජාතකය පෙන්නනවා. එතකොට ඒ වගේ සමහර දරුවෝ එකතු කරගෙන හරි මේ ජාතක කතාවක්. මේව තමයි ඒ පන්සල් වල හරි එකතු වෙලා මිනිස්සු ගම්වාසීන් එකතු වෙලා කෙනෙක් යහපත් දෙයක් දැක්කේ. එතකොට වැඩසටහන පෝය වැඩසටහන් වල මීට ඔබ හිතන අවුරුදු 15කට 20කට එහා පවා ওই රූපවාහිනී ආපු මේ ගොඩාක් සමාජ මාධ්‍ය විකෘතියක් නැති කාලවල ගිය ටෙලිනාට්‍ය පවා අර්ථවත්. සින්දුවක් ගත්තත් ඒකේ හිත සංසිඳවන අර්ථයක් තියෙනවා. එතකොට සමහර බොහෝ දේවල් වල තියෙන්නේ යම්කිසි සමාජයට දෙන පණවිඩයක්, යහපත් පණවිඩයක්. එතකොට අද වෙනකොට මේ මෑතක අවුරුදු 5-10ක් ඇතුළත ඇතිවෙච්ච විකෘතිය ගැන බලන්න. අද සමාජ මාධ්‍ය බැලුවත් කෙනෙකුට මඩ ගහන ඒවා, සම්පූර්ණ කෙනෙක් විනාශ කරන්න ඒවා, ද්වේෂය, වෛරය, රාගය, කෙලෙස් අවුස්සන දේවල් ගොඩක්. චිත්‍රපටියක් බැලුවත් එහෙමයි. ටෙලිනාට්‍ය තුල බැලුවත් එහෙමයි. රූපවාහිනී වැඩසටහනක් තුල සංවාදයක් තුල බැලුවත් එහෙමයි. එතකොට මේ හැම දෙයක් තුළම බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ හිත්වල කෙලෙස් අවුස්සනවා මිසක් සංසිඳවීමක් නැහැ. ඒ නිසා මේක ඔබම තේරුම් ගන්න ඕනේ. අපිට ලෝකයා හදන්න බෑනේ. ලෝකෙම මිනිස්සු කරන වැඩසටහන් නවත්තන්නත් බෑ. ලෝකේ මාධ්‍යවල මේ දානේව අපිට ඒව නවත්තන්නත් බෑ. ඒවට බැන බැන ඉඳලා හරියන්නේත් නැහැ. ඒ නිසා තමන්ගේ හිත දිහා තමන් බලලා තමන් ඒවෙන් වළකින්න දක්ෂ වෙන්නට ඕනේ. ඒ නිසා එහෙම වැළකීලා මොකද ඔබට හොඳ වැඩසටහන් බණ යන ඒවා, පින්කම්, හිත සංසිඳවන ඒවා ඕන තරම් වැඩසටහනුත් තියෙනවා ධර්මයේ හොයන කෙනාට. ඒ නිසා අපි හොයන දේ තමයි හම්බෙන්නේ. ධර්මයේ හොයන කෙනාට ධර්මයේ හම්බෙනවා. ඒ නිසා ධර්මයේ හොයන්න. ධර්මයට ආස කරන්න. ධම්ම කාමෝ භවං හෝති. ධර්මයට කැමති වෙන්න, ධර්මයට ආස කරන්න. එයා ධර්මයේ තුල දියුණු වෙනවා. ධම්ම දෙස්සී පරාභව, ධර්මයට අකමැති වුණොත්, ධර්මයට ද්වේෂ කරොත් එයා පිරිහිලා යනවා. ඒ නිසා ධර්මයට ද්වේෂ කරන, ධර්මයට අගෞරව කරන, ධර්මයට ගරහන චරිතයක් වෙන්න එපා. අද අපිට පේනවා සමාජය තුල හැම පැත්තකින්ම බුදුදහම, ධර්මය, සාමින් වහන්සේලා මේ හැම දෙයක් එක්ක ඊටාම සැලසුම් සහගතව ද්වේෂය, වෛරය, කේන්තිය මිනිස්සුන්ගේ හිත්වල වපුරන වැඩසටහන් වගේම ඊළඟට පිරිස් සංවිධානාත්මක එක එක ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ තුල මිනිස්සුන්ගේ හිත්වල ඒ තියෙන ශ්‍රද්ධාව, මිනිස්සුන්ට බුදුදහම ගැන, ධර්මයේ ගැන තියෙන දේවල් වලට ඒව මිනිස්සුන්ගේ අපහැදීම ඇති කරවන්න නොඑක් උත්සාහයන්. ඉතින් එදත් එහෙම. දැන් බුදුහාමුදුරුවෝ හිටපු කාලේ, දැන් ඔබම හිතන්න බුදුහාමුදුරුවෝ හිටපු කාලේ මීට අවුරුදු 2560 ගානකට එහා දැන් මේ වෙසක් පෝය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2570ක් වෙනවා. එතකොට ඊටත් එහානේ බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ. ඉතින් උන්වහන්සේ පිරිනිවන් පෑමේනේ බුද්ධ වර්ෂේ පටන් ගන්න. එතකොට ඒ කාලෙත් බුදුහාමුදුරුවන්ට හිරිහැර කරපු, බුදුහාමුදුරන්ට නින්දා කරපු, බුදුහාමුදුරන්ට කතා හදපු, බුදුහාමුදුරුවෝ මරන්න ඉඳන් උපක්‍රම යදපු, එදා තියෙන උපක්‍රම අතර උපරිම දේවල්නේ භාවිතා කරේ. දැන් අද තරම් දියුණු අවියාවිද එදා තිබ්බේ නැහැ. එදා හිටියේ දක්ෂම දුනු ශිල්පී රජ්ජුරුවන්ට. එතකොට ඒ තිබිච්ච දුනු ශිල්පීන් තමයි භාවිතා කරලා දක්ෂම දුනු ශිල්පීන්ගෙන් දක්ෂයම තමයි ගත්තේ බුදුහාමුදුරන්ට විදින්න. විසකවපු ඊතලයක් දීලා ඇරි. ඒ සැලසුම් දිහා බැලුවා. දැන් අද වගේ තාක්ෂණයක් තිබ්බනම් අද තියෙන කෙලින්ම ලොකු මෝටාර් එකක් හරි එහෙම එකක් තමයි එක්ක ජේතවනයේට යවන්න සැලසුම් කරන්නේ. ඉතින් ඒ තාක්ෂණයේ ඒ උපකරණ ඒවා එදා තිබ්බේ නැහැ. එදා තිබිච්ච උපරිමදේ. එතකොට එදා යුද්ධ ටැංකි තිබ්බේ නැහැ. එදා යුද්ධවලට අරගෙන ගියේ ඇත්තු පිට නැගලා ගියේ. ඇත්තු අතර හිටපු දක්ෂම ඇතා, නාලාගිරි ඇතා තමයි බුදුහාමුදුරු ඉස්සරහට ඇව්වේ. ඒත් නිකන් නෙමෙයි. රාකල පොල හෙන්ඩුවෙන් ඇනලා අතහැරියේ. එතකොට අද වගේ මේ දියුණු උපකරණ තිබුණා නම් ඔබට හිතා ගන්න පුළුවන් එහෙමනම් ජේතවනයේට බුදුහාමුදුරුවන්ට පහර දෙන්නේ මොන විදිහේ පහර දීමක්ද කියලා එදා. රාජ්‍ය බලය ඇල්ලුවට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. දේවදත්ත ඇල්ලුවේ රාජ්‍ය බලය, මතක තියාගන්න. දේවදත්ත රාජ්‍ය බලය අල්ලලා අජාසත්තව තමයි නොමග යවලා තමන්ගේ මතයට හදාගත්තේ. හදාගත්තට පස්සේ කියන දේ කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ මරන්න සැලසුම් කරා. ඒ ඉල්ලපු ගමන් නාලාගිරි ඇතාව දුන්නා. එක එක උපක්‍රම යෙදුවා බුදුහාමුදුරුවන්ව විනාශ කිරීම පිණිස. අන්න ඒ නිසා මේ හැම දෙයක් තුළම එදත් බුදුහාමුදුරුවන්ට මේ ධර්මය අරගෙන යනකොට දැන් සාමාන්‍ය අය පැත්තක තියමුනේ.
අනිත් රහතන් වහන්සේලාවත් සාමාන්‍ය ශාසනයේ හිටපු අනිත් අයට ආපු ප්‍රශ්න ඔක්කොම පැත්තක තියමු. ලෞතුරා බුදු කෙනෙක් කියපුවාම සාරා සංඛ්‍යේ කල්ප ලක්ෂයක් පාරමී පුරලා ඒ පාරමී අතර කාන්ති පාරමිතාව ඉවසීම උපරිමයට පුරුදු කරලා මෛත්‍රී පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට පුරුදු කරලා එතකොට උන්වහන්සේ ඉවසීමක් නැති කෙනෙක්ද? උන්වහන්සේ මෛත්‍රියක් නැති කෙනෙක්ද? උන්වහන්සේ පෞකාරයෙක් නෙමෙයි බගවා මේ ලෝකෙම ඉන්න භාග්‍යවන්තම කෙනා. සසර ඒ තරම් පාරමී පුරලා මහා භාග්‍යවන්ත බුදු කෙනෙකුටත් ඒක තමයි සමාජයේ ප්‍රතිචාරය. ඒ නිසා අපි ඉන්නේ කුසල් පිරිච්ච සත්පුරුෂයෝ පිරිච්ච සමාජයක නෙමෙයි. අන්න ඒක අපි හොඳට මතක තියාගෙන මේ ගමන යන්නට ඕනේ. ඒ නිසා අද ඉන්නේ අසත්පුරුෂයෝ පිරිච්ච සමාජයක. අද සත්පුරුෂයෙක් හොයනවා කියන්නේ ඉතාම අමාරුයි. සත්පුරුෂ වෙස්ෙන් ඉන්නේ සමහරලාට අසත්පුරුෂයෝ වැඩි පිරිසක්. ඒ නිසා අද සල්ලි වලට ඕනම අපරාධයක් කරන්න පෙළඹෙන ඕනම දෙයක් දේපොලක් ශාසනික දෙයක් කිසි බයක් සැකක් නැතුව ඕනම දෙයක් හොරා ගන්න විනාශ කරන්න සැලසුම් හදන එවැනි ලෝකෙක තමයි අපි ජීවත්. ඉතින් මේක තේරුම් අරගෙන අපි කටයුතු කරන්නට ඕන. ඔබ කවුරුත් දන්නවා පසුගිය කාලේ අපේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම මුල් කරගෙන ඇති කරපු ප්‍රශ්න ටික. ඉතින් මේ ශාසනික දේපල කොල්ල කෑම පිණිස සැලසුම් කරලා අවසානයේ උන් නඩුත් පැරදුනා. ඒවා ඇපීල් කරා ඇපිලුත් පැරදුනා. දැන් සියල්ල පරාජයට පත් වුණා. ඉතින් අපිට ශ්‍රී සදහම් පදනම මුල් කරගෙන අපිට සියලු ශාසනික වැඩ කටයුතු කරගෙන යන්න ගරු අධිකරණයෙන් අවසර ඒ සියල්ල ලැබුණා. ඉතින් අවසානයේ නඩු පැරදුනාට පස්සේ ඔවුන්ට තියෙන එකම දේ සමාජ මාධ්‍ය ඔස්සේ නොඑක් විදිහට ව්‍යාජ ගිණුම් හදාගෙන කාන්තාවන් විදිහට එක එක හොර ගිණුම් හදාගෙන මඩ ගහනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාට නිඳා කරනවා නොඑක් විදිහ නිඳා අපහාස කරමින් මඩ ප්‍රචාර කර කර ඉතින් ඔවුන් එකෙන් විකෘති සතුටක් ලබනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා මේ ලෝකේ ඕනම තැනක දෙයක් කරගෙන යනකොට ඒකේ නොයෙක් විකෘති දේවල් තියෙන. ඊළඟ දේ තමයි එක පාරට මොනවා මතු වුණත් මේක ඇත්ත වගේ පේන්නේ. ඔබ හිතන්න දර්ශන දැන් බුදුහාමුදුරන්ට අර සුන්දරියෝ මරලා ගෙනලා ජේතවනේ හංගපු වෙලාවේ දවස් 7ක් යනකම් ඇත්ත එළි වුණේ නැන්නේ නේ. මේ සාමාන්‍ය කෙනෙකුට නේ බුදුහාමුදුරන්ටනේ. ඒ නගරේ මිනිස්සු කොච්චර මේක ඇත්ත කියලා පිළිගත්තද කියන්නේ මිනිය උස්සගෙන ජේතවනේ ඉස්සරහා පෙළපාලි ගියානේ. එතකොට බුදුහාමුදුරන්ට විරුද්ධව මේ සැලසුම් කරලා ගෑණියෙක් මරලා ගෙනල්ලා ජේතවනේ පිටිපස්සේ මිනිය දාලා මලකුණ උස්සගෙන මේ සැලසුමත් එක්ක හදපු මේ සමාජ කැළඹීම දවස් 7ක් යනකම් භික්ෂූන් පිණ්ඩපාතේ ගියම් මිනිස්සු මග රැකලා ඉන්නවා බනින්න. දානේ පාරි දැක්කත් බනිනවා. එතකොට මේ බුදු කෙනෙකුට බුදුහාමුදුර වදාළ ආනන්ද ඉවසීමෙන් ඉන්න දවස් 7ක් යනකම් දවස් 7කට පස්සේ තමයි කියෝක ඇත්ත එළි වෙන්නේ. එතකොට මේ බුදු කෙනෙකුට සමහරලාට සාමාන්‍ය කෙනෙකුට යාගේ කර්ම ශක්තියත් එක්ක මාස ගාණක් අවුරුදු ගාණක් ඒ ජීවිත කාලයට ඒක ඇත්ත එළි කරගන්න බැරි. සමහරලාට කාලයකට පස්සේ ඇත්ත එළි වෙයි. ඒ එළි වෙනකොට සමහරලාට ඕනම දෙයක එක්කෝ ඒ පුද්ගලයෝ ජීවතුන් අතරත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා සමහර දේවල් අපිට ඒ කුමන්ත්‍රණ සැලසුම් මේවා හිතා ගන්න බැරි දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයකට කලබල වෙන්න මේක මෙහෙමයි කියලා ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඉවසීමෙන් ඕනම දෙයක් දිහා බලලා හැම වෙලාවෙම තමන්ගේ හිත රැක ගන්න මහන්සි ගන්න. කවුරුත් එන්නේ නැහැ ඔබ බේරගන්න. ඒ නිසා ඔබ හැම වෙලාවෙම ඔබේ හිත ඇවිස්සෙන ඔබේ හිතට ද්වේෂය ඇති කරන ඔබේ හිතව කේන්ති අවුස්සන ඔබේ සතරාපාය පැත්තට ඔබ ඇදලා දාන සිතුවිලි නම් ඔබේ හිතේ බලවත් වෙන්නේ අන්නේ හිත දිහා ඔබ බලන්න හතුරා ඉන්නේ ඔබේ හිත ඇතුළෙමයි. ඒ හිත ඇතුලේ තියෙන ක්ලේශ නැමැති මේ භයානක ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව මේ කෙලෙසුන් ඔබේ හිතේ තියෙන යටපත් කරගන්න මහන්සි ගන්න. ඒ තුලම තමයි ඔබට සැනසීම ලැබෙන්නේ. ඊළඟට අපි මාධ්‍ය ගැන කතා කරපු නිසා ඔබම බලන්න මම මේ ටෙලි නාට්‍ය මේ බලන දේවල් චිත්‍රපටි වේවා දේශපාලන සාකච්ඡා වේවා ප්‍රවෘත්ති විකාශ වේවා කුණු දේවල් වේවා මේ බලන දේවල් වල මගේ හිතේ කෙලෙස් වැඩි වෙනවද අඩු වෙනවද කියලා ඔබටම ඔකට ලොකු තේරුම් ගැනීමක් ඕනේ නැහැ. තමන්ගේ හිත දිහා බලන් හිටියනම් තමන්ට තේරෙනවා. ඔබ දවස් 2-3ක් ඕවා නවත්තලා බලන්න. ඔබ දවස් 2-3ක් හිත මේවෙන් අයින් කරලා බණ අහන්න පටන් ගන්න, බණ පොතක් කියවන්න. ඔබ මේවෙන් සමාජ මාධ්‍යින් චුට්ටක් ඈත් වෙලා බලන්න. ඔබට මොන තරම් සැනසීමක් තියෙනවද?
ඔබ මේ ද්වේෂය වෛරය එක්ක යන මේ වැඩසටහන් ටෙලිනාට්‍යව මේවැන් පොඩ්ඩක් මිදිලා ඔබ දවස් 2-3ක් ඉඳලා බලන්න කොච්චර සැනසීමක් තියෙනවද කියලා. දැන් වැඩි හිටියට සමහර තරුණ පරපුරට මේක එච්චර තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ හිතන්න අපිට මීට අවුරුදු 30කට 35කට එහා ටීවී නැති කාලේ තිබුණානේ. රේඩියෝ එකක් නැහැ. ඉස්සර ගම්වල ජීවත් වෙච්ච මිනිස්සු මේ ෆෝන්, ස්මාර්ට් ෆෝන්, ඉන්ටර්නෙට්, කම්පියුටර් ඔය මොනවත් නැති කාලවල අපි ජීවත් වුණා. ඒ කාලවල ගම්වල මිනිස්සු ජීවත් වෙච්ච හැටි, ඒ මිනිස්සුන්ගේ හිත්වල තිබිච්ච සැනසීම අද ඒ මිනිස්සු අර ගමේ මිනිස්සු එක්ක බොහොම සතුටින් ඉන්නවා. බොහොම සන්තෝෂෙන් ජීවත් වුණා. අද ලෝකෙම තියෙන කුණු ගොඩවල් ටික ඔක්කොම තමන්ගේ ෆෝන් එකේ තමන්ගේ අතේ. වැඩකුත් නැහැ. ඒ නිසා ඔබ අවශ්‍ය දේ තේරුම් අරගෙන ඔබේ මේ ජීවිතේ ඔබේ හිත රැක ගන්න ඔබ මහන්සි ගන්න ධර්මයෙන් සැනසීම හොයන්න. ඉතින් ඒ නිසා පිරිසිදු ධර්මයේ තියෙනවා. ධර්මයේ පිරිහිලා නැහැ. ඒ නිසා හැබැයි අපි ජීවත් වෙන්නේ පිරිහිච්ච සමාජයක. ඒ පිරිහිච්ච සමාජය තුළ ඔබ මඩේ පිපිච්ච නෙළුමක් වගේ ඔබේ ජීවිතේ රැක ගන්න. අපිට සමාජයේ හදන්න බෑ. මඩ ගොඩ සුද්ධ කරන්න බෑ. ඒ නිසා මඩෙන් උඩට එන්න. මඩෙන්ම තමයි නෙළුම එන්නේ. නෙළුමේ මඩ ගා ගන්න නැතුව මඩෙන් උඩට ඇවිල්ලා තමන් නෙළුමක් හැටියට පිපිලා තමන්ගේ ජීවිතේ තමන්ගේ ආරක්ෂාව තමන් හදා ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න.